2023-47 ප්‍රශ්නේ එකේ කෙලවරක් වැසූ නලයක සහ සරසුලක එකට කම්පණය කරාම නුගැසුම් සංඛ්‍යාවක් සම්බන්ධවයි නුගැසුම් සංඛ්‍යාවක් ඇහෙනවා 4ක් එක උෂ්ණත්වයකදී උෂ්ණත්වය වැඩි කරාම ආය නුගැසුම් 4ක් ඇහෙනවා නම් සරසුලේ සංඛ්‍යාවයි ආරම්භයේදී අපි හිතමු වායු කඳ එන්මන උපරිතාණයෙන් කම්පණය වෙනවා. එහෙනම් එම උපරිතාණයේ වායු කඳේ සංඛ්‍යාතය එන්නම් Fn සමානයි 2n-1 වාරයක් වී බෙදීම 4ක් තියෙනවා. මේ තියෙන්නේ කෙලවරක් වැසූ නලයක ඕනෑම උපරිතාණයක කම්පනය අනුනාදයක් සඳහා සමීකරණය. එතකොට අවස්ථා දෙකේදීම එකම උපරිතාණයෙන් තමයි කම්පනය වෙනවා කියලා කියන්නේ. ඔව් එහෙම වෙන්න ඕනේ. නුගැසුම් නැහෙන්නේ ආසන්න සංඛ්‍යාත වෙනස්කම් දෙකක් අතර. ඒ කියන්නේ ආසන්න විදිහට සංඛ්‍යාතය වෙනස් වෙනවා. ලොකු පරාස වලින් නෙවෙයි. ඒ නිසා උපරිතාණය වෙනස් වෙන්න බෑ. නලී දිග ස්වල්ප ප්‍රමාණයක් වෙනස් වුණාම තමයි උපරිතාණය වෙනස් නොවි සංඛ්‍යාතය පමණක් වෙනස් වෙලා නුගැසුම් නැහෙන්නේ. දැන් අවස්ථා දෙකේම එකම උපරිතාණය. හැබැයි සංඛ්‍යාතය වෙනස්. දැන් මෙතනදී උපරිතාණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් නලයේ දිග වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේව නියත සාධක. උෂ්ණත්වය වෙනස් කිරීම නිසා වෙනස් වෙන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය. වාතයේ ධ්වනි ප්‍රවේගය සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. එහෙනම් මේ වාතයේ ධ්වනි ප්‍රවේගය තියෙන තැනින් අපිට මෙන්න මේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලය තියන්න පුළුවන්. අපි කෙටි ප්‍රශ්නයක් විසඳද්දී මේක නිකම්ම ගිහින් මෙතනින් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ ඇත්තටම නම් එහෙම සමානුපාතිකයක් තියන්න බෑ. ඒ නිසා මේක නියතයක් දාලා ලියුවොත් v සමානයි k මූල t මේක තමයි අපි මෙතනට තියන්න ඕනේ. එහෙනම් Fn සමානයි 2n-1 වාරයක් v වෙනුවට k වාරයක් මූල t බෙදීම 4ක් මේ තමයි අපිට මේ සිද්ධියේදී භාවිතා කරන්න තියෙන සම්බන්ධය. දැන් අපි දන්නවා එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවේදී සංඛ්‍යාතය වැඩි වෙනවා. දැන් උෂ්ණත්වය 51ක් තියෙද්දි නුගැසුම් 4ක් ඇහෙනවා. උෂ්ණත්වය 127ට ගෙනියද්දී නැවත නුගැසුම් 4ක් ඇහෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? අඩු සංඛ්‍යාතයේ සිට වැඩි සංඛ්‍යාතය දක්වා නලය මාරු වෙලා. ඒත් නුගැසුම් 4ක් ඇහෙනවා නම් එහෙනම් ආරම්භයේදී සරසුලට වඩා 4කින් සංඛ්‍යාතය අඩුයි නලයේ. උෂ්ණත්වය වැඩි වීමේදී වාතයේ ධ්වනි ප්‍රවේගය වැඩි වීමත් සමග සරසුලේ සංඛ්‍යාතයේ සිට දැන් ඉස්සෙල්ල සරසුලේ සංඛ්‍යාතය 4ක් අඩුයි. සරසුලට වඩා නලයේ සංඛ්‍යාතය 4ක් අඩුයි. උෂ්ණත්වය වැඩි වීමත් එක්ක මේ සංඛ්‍යාතය වැඩි වෙනවා තවත් 4ක් වැඩි අවස්ථාවක් දක්වා. එහෙනම් සෙන්ටිග්‍රේඩ් 51ේදී නලයේ සංඛ්‍යාතය තමයි සරසුලේ සංඛ්‍යාතය ඍණ 4 සමානයි 2n-1 වාරයක් k උෂ්ණත්වය 273.51 k මූලය බෙදීම 4ක් ඊළඟ සෙන්ටිග්‍රේඩ් 127ේදී සංඛ්‍යාතය 4ක් වැඩි වෙනවා ධන 4 සමානයි එම උපරිතාණයමයි k වාරයක් වර්ගමූල 127 ධන 273 බෙදීම 4ක් දෙක උඩ බෙදුවොත් මෙන්න මේ පද කැපෙනවා
මේ වැඩක් නැහැ මේකේ දැම්මට කැපිලා යනවා. නමුත් රචනා ප්‍රශ්නයක් කියනවාදී ඔයගොල්ලෝ ඒවා ආදේශ කළ යුතුයි. එහෙනම් f ඍණ 4 බෙදීම f ධන 4 සමානයි 3 1 4යි 7යි 5යි 12යි 3යි 324 බෙදීම 400. ඒකේ මූලය 324 මූලය දීලා තියෙනවා 18 බව. 400 මූලය 20යි සමානයි f ඍණ 4 යට f ධන 4. එහෙනම් 20යි f ඍණ 80 සමානයි 18යි f ඍණ ධන 72. 2යි f සමානයි 152යි. එහෙනම් f සමානයි 76යි. උත්තරේ එන්නේ 4.